ආයුබෝවන්. හරි. ඉතින් ඔන්න දැන් තව දවස් කීපයක් ඇතුළත හරි අද හෙටම රිසල්ට්ස් එන්න නියමිතයිනේ. හරි. කවද්ද එන්නේ කියන එක ඉතින් ගැන හැම වෙලේම මොකක් හරි උපදූපයක් තියෙනවා. හැබැයි තාමත් ඉතින් රිසල්ට්ස් ආවේ නැහැ. ඒ වුණාට ඉතින් මේ මාසෙ ඉවර වෙන්න කලින් ලොවෙත් රිසල්ට්ස් එනවනේ. හරි. ඒ නිසා දිනේ වැඩක් නැහැ. මේ වෙලාව වැදගත් වෙන්නේ ඔයා හොඳ ප්‍රතිඵලයක් ගන්න ළමයෙක් වුණත් හොඳ නැති ඔයාට සැටිස්ෆයිඩ් නැති ප්‍රතිඵලයක් ගන්න ඉන්න ළමයෙක් වුණත් ඒවට පොඩක් අපි මානසිකව සූදානම් වෙන්නේ කොහොමද කියන එක විශේෂයෙන්ම හොඳ නැති ප්‍රතිඵලයක් එයි කියලා බලාපොරොත්තු වෙලා ඉන්න ළමයි. හරි. සහ අන්තිමට පොඩ්ඩක් කියන්නම් දැනටමත් හොඳ ප්‍රතිඵලයක් එන්න නියමිත ළමයිනොත් මොකද්ද ඉදිරි මාස 6 ඇතුලේ කරන්න ඕනේ කියන එක. මොකද දැන් විභාගෙත් ඔෆිෂියලි කල් ගියානේ දවස් 20කින්. එතකොට ඒකත් වැඩ නොකරපු ළමයින්ට හොඳයි. සහ වැඩ කරපු ළමයින්ට ඇත්තටම ටිකක් ඒක නරක විදිහට බලපාන්නත් පුළුවන්. ඉතින් ඔය ගැන චුට්ටක් කතා කරමු. හරි. දැන් මෙහෙමයි පළවෙනි දේ. දැන් අඩු රිසල්ට් එකක් එන්න තියෙන ළමයි ඉන්නවනේ. S අකුරු F අකුරු පමණයි කියලා අපි හිතමුකෝ. හරි. හෝ ඔයා අකමැති රිසල්ට් එකක් එන්න තියෙනවා. ඒක C3ක් වෙන්නත් පුළුවන්. මොකද ඔයා B3ක් බලාපොරොත්තු වෙලා C3ක් එනවා වෙන්නත් පුළුවන් නේ. විභාගෙදී හරියට කරගන්න බැරි වෙලා රිසල්ට් එක අඩු වෙනවා වෙන්න පුළුවන්. ඒතර කොහොම වුණත් තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට වඩා අඩු ප්‍රතිඵලයක් ලැබිච්ච හෝ F අකුරු S අකුරු සහිත පමණක් ප්‍රතිඵලයක් ලැබිච්ච ළමයෙක් මේ වෙලාවේ දැන් පොඩ්ඩක් මේ රිසල්ට් එකට මානසිකව හැඩ ගැහිලා හිටියේ නැත්තම් ඒ කියන්නේ අපිට ශෝක පණිවිඩයක් එන්න තියෙනවා. ඒ ශෝක පණිවිඩය අපි කලින් දැනගත්තොත් අපිට ඒකට මානසිකව ලෑස්ති වෙන්න පුළුවන්. ඕක වෙන ලස්සන අවස්ථාවක් තමයි. ඒක ලස්සන නෑ. අපි හිතමු අපේ සමීපතම එක්කෙනෙක් වයසට ගිහිල්ලා මැරෙනවා කියලා. පැහැදිලිද? ඒක අපිට මහ ලොකු දෙයක් නෙවෙයි. හැබැයි අපි හිතමු අපේ සමීපතම එක්කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා කියලා. ඒතර ඒක අපිට දැනගන්න වෙන්නේ නෑනේ ඉන් ඇඩ්වාන්ස් කලින් දැනගන්න වෙන්නේ නෑ. ඒතර ඒක අපිට දරා ගන්න බැරි දුකක් බවට පත් වෙනවා. හැබැයි අපි හිතමු ඒ වගේම එච්චර වයස නැති එක්කෙනෙක්ට පිළිකාවක් හැදෙනවා කියලා. පිළිකාව හැදෙන එක්කෙනා ටික කාලයක් ඉඳලානේ මැරෙන්නේ. ඒක ක්ෂණිකව මැරෙන්නේ නැහැ. ඒතර ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන දුකට වඩා අඩු දුකක් තමයි අපිට පිළිකාව හැදිලා මැරුණාම සාමාන්‍යයෙන් එන්නේ. හැම වෙලෙම නෙමෙයි සාමාන්‍යයෙන් එන්නේ. මොකද එයාගේ මැරෙන process එක අපි දකිනවා. හරි. ඒ වගේම එයා මැරෙන්න පුළුවන් බව අපි දැනගන්නවා. පැහැදිලිද? හැබැයි ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණ කෙනා අපි මැරුණාට පස්සේ ගොඩක් වෙලාවට දැනගන්න වෙන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔය ෂොක් දෙක. ඒතර කොහොම වුණත් දුකක්. ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් මේ රිසල්ට් එක එන්න තියෙන එක දැන් ඉඳන්ම එක්ස්පෙක්ට් කරලා, ඇන්ටිසිපේට් කරලා, ඒ වෙනුවෙන් මානසිකව හැඩ ගැහිලා ඉන්න. හරි? එතකොට ඕකෙන් එන ඉම්පැක්ට් එක දරාගෙන මෙච්චර දවස් ඔයා වැඩ කරගෙන ආවනේ මාස 4ක් පුතේ. ඒතර තව මාස 6ක් දැන් දරාගෙන වැඩ කරන්න එපයි. දැන් මේ කොහෙවත් නැති රිසල්ට් එකක් ආවා කියලා හොඳට වැඩ කරගෙන ආපු ඔයාට එකපාරට ෂොක් එකක් වැදුනහම ඔයා තව මාස ගාණක් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඒතකොට ආපහු මේෂයි එකත් කාලකන්ණි වෙලා යන්න ඉඩ තියෙනවා. පැහැදිලිද? ඉතින් මේක විශේෂයෙන් වටින්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස ටිකේ හොඳට වැඩ කරගෙන ආපු ළමයින්ට. ඒතර ඔයාට මෙන්න මෙච්චර ඔයාට වැදගත් වෙන්නේ. ඔයා දැනටමත් ඉගෙනගත්ත පාඩම් ටිකෙන්, ඉගෙනගත්ත විෂයන් ඇතුලේ ඔයා දැනටමත් දැන් CBA මට්ටම් වලට ගිහිල්ලා ඉන්නවා කියලා හිතන්න. එහෙම වෙන්න එපයි වැඩ කරා නම්. හරි. ඒතර මේ මාස 4 ඇතුලේ මහන්සි වෙලා වැඩ කරා නම් ඒ අදාළ විෂයට අදාළව කරපු පාඩම් ටිකෙන් ඔයා ඉන්නේ ABC මට්ටම් වල නම් මේ දුර්වල ප්‍රතිඵලයෙන් වර්තමාන ඔයාව නිරූපණය වෙන්නේ නැහනේ. එහෙනම් මේ දෙක ඩිස්කනෙක්ට් කරන්න. මේ දෙකේ කනෙක්ෂන් එක නැති කරන්න. පැහැදිලිද? හරි. මේ ඔයා නෙවෙයි. මේ පරණ ඔයා. පැහැදිලිද? හරි. අසාර්ථක ඔයා. දැන් ඉන්නේ එහෙම පුද්ගලයෙක් නෙවෙයි. ඊට වඩා සැලකිය යුතු සාර්ථකත්වයක් ලැබපු ළමයෙක්. තේරුණාද? හරි. F එකේ හිටපු එක්කෙනා දැන් C එකට B එකට A එකට ඇවිල්ලා. ඉතින් හොඳයිනේ. පැහැදිලිද? හැබැයි අර රිසල්ට් එක එන්න තියෙන එක නරක දෙයක්. අපිට ඒක ශෝක පණිවිඩයක් තමයි අරන් එන්නේ. හැබැයි එදා හිටපු සත්‍යය නෙවෙයි දැන් ජීවත් වෙන්නේ. ඊට වඩා පොරක් ජීවත් වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා පහුගිය මාස 4 වැඩ කරා නම් ඔයාට නරක ආරංචියක් ලැබීමට නියමිතයි. හැබැයි ඔයත් මමත් දන්නවා ඒ ආරංචිය නරකයි කියලා. ඒ වගේම ඒ ප්‍රතිඵලය වර්තමාන ඔයාව නිරූපණය කරන්නේ නැහැ කියලා ඔයා තේරුම් ගන්න ඕනේ පුතේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඒක අමතක කරලා දාන්න. ලේසි නෑ හරිද? කියන්නා කෙසේ කීවත් අර තියෙනවනේ පිළිතුර තමාගේ නෝන මොකද්ද? ප්‍රශ්නය තමාගේ නෝන තාක්කල් පිළිතුර දාර්ශනිකය කියලා. ඒතර මේක ටිකක් ඒ වගේ හිතෙන්න පුළුවන් ඔයාට. කවන්දරේ මෙහෙමනේ මොනවා වුණත් ප්‍රශ්නයක් තමයි. හැබැයි වර්තමාන ඔයා මේ ප්‍රතිඵලයෙන් නිරූපණය වෙන්නේ නැහැ. ගෙදර අයට නෑදෑයොන්ට ඔයාව නිරූපණය වෙන්නේ මේකෙන්. ඒගොල්ලෝ දන්නේ නැහනේ දැන් ඔයා විශිෂ්ට ලෙස ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා. පැහැදිලිද? හරි. තව පිරිසක් ඇති මෙහෙම. එක පිරිසක් ඉන්නවා අඩු ප්‍රතිඵලයක් තියෙනවා. හැබැයි දැන් හොඳට වැඩ කරලා හොඳ තත්යකට ඇවිල්ලා ඉන්නවා. කලින් ෂයි එකේ ඔයා එක්ක වැඩ කළේ නැහැ. එක්ක කලින් ෂයි එකේ ඔයාට සුදුසු පන්තිය සෙට් උන්නේ නැහැ. දැන් තමයි හොඳ පන්තිය සෙට්ටලා තියෙන්නේ. ඒ නිසා ඔයා දැන් සුපිරි තැනක ඉන්නවා. ඒ නිසා කරුණා කරලා මේ ලැබෙන්න තියෙන ප්‍රතිඵලයෙන් වැටෙන්න යන්න එපා.
අපරාධ මේ මාස 4ක් ආපු ගමන තව මාස 6ක් අපිට යන්න තියෙනවා. පැහැදිලි. ඒතර ඒකක් කරගෙන නවත්තන්න තියෙන ගමනක් මේ වගේ දෙයකින් නතර වුණොත් කොච්චර කරුමයක්ද කියලා හිතලා බලන්න. පැහැදිලි. ඒ නිසා ඒකට මානසිකව ලෑස්ති වෙලා ඉන්න. තව ළමයි පිරිසක් ඉන්නවා ප්‍රතිඵලයක් මේවා දැනුත් ඉන්නේ එතන. ඇයි ඒ? ඉතින් වැඩක් කරේ නැහැ. පැහැදිලි. එක්ක වැඩ කළේ නැහැ. එක්ක Tamanට ගැලපෙන්නේ නැති පන්තියකට යනවා. Tamanට සෙට් වෙන්නේ නැති ප්‍රශ්නයක් කරන්න හිතන විදිහක් උගන්වන්න නැති පන්තියකට යනවා. ඉතින් කොච්චර තියරි දැනගත්තත් ලකුණු වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා මෙන්න මෙතන ඉන්නවා නම් කල යුතු දේ එහෙනම් ප්‍රශ්නයක් කරන්න පුළුවන් පන්තියකට දැම්ම හරි මාරු වෙන්න. හරි. එක්ක ඔයා අපි හිතමු මෙලෝ වැඩක් කරේ නැහැ. විභාග ඉවර වුණා මාස 4ක් ගියා දන්නවා ෆේල් තියෙන්නේ. තාමත් ඔහේ ඉන්නවා. පැහැදිලිද? එතකොට සරලව අපි එදිනෙදා භාෂාවෙන් කියන්නේ අපතේක් වගේ ඉන්නවා කියන එක. පැහැදිලිද? හරි. ඒතකොට දැනුත් ඔයාට තව මාස 6ක් තියෙනවා. පැහැදිලිද? මේ ප්‍රතිඵලයමයි මෙයා. එදා හිටපු සතාමයි තාමයි. පැහැදිලිද? ඒතර අමුතුවෙන් සර්ප්‍රයිස් වෙන්න දෙයක් තියෙනවද? දැන් ඔයා දුක් වෙන්න ඕනේද? අනේ මං තාමත් ෆේල්. මාස 4කට කලින් ලියපු විභාගෙත් ෆේල්. ඔව් ඒක අපි දන්න දෙයක්. අමුතුවෙන් වෙනස් වෙන්න දෙයක් නැහැ. කොහොමත් අපිට එන්න නියමිත ප්‍රතිඵලය. පැහැදිලිද? හරි. ස්වභාවික මරණයකට අපි මෙතනදී ලක් වෙනවා. හැබැයි අපිට යලි උපත ලබන්න පුළුවන්. පැහැදිලිද? යලි උපත ලැබලා මේ ආත්මෙම මේක ගොඩ දාගන්න පුළුවන්. ආපහු ඔයාට CBA පැත්තට යන්න වැඩ කරන්න පුළුවන්. පැහැදිලිද? හරිනේ. ඉතින් ඒ නිසා කල යුතු දේ තමයි මේ මාස 6 ඇතුලේ ගේම ගහන්න ලෑස්ති වෙන්න ඕනේ. තේරුණාද? ඒකටත් මානසිකව සූදානම් වෙන්න. මේක වැඩක් නැහැ. මොකද ඔයා කොහොමද දන්නවා? ඔයා තාමත් ෆේල්, එදත් ෆේල්, අදත් ෆේල්. තේරුණාද? හරි. එදාට වඩා අද ෆේල්. එදා පේපර් එකට අපි හිතමුකෝ ලකුණු 30 අරන් ෆේල් උනේ කියලා. දැන් ඒක ලිව්වොත් දැන් 10ක්වත් එන්නේ නැති වෙයි. ඇයි ඉතින් මෙලෝ වැඩක් කළා නැහැ. පැහැදිලිද? දැන් වත් එහෙනම් වැඩ කරන්න. මීට වඩා මිනිස්සුන්ට කෙලවෙන්න විදියක් නැහැනේ පුතේ. නේද? ඉතින් ඒ නිසා කෙලවෙන්න පුළුවන් හැම විදියෙම කෙලවුණාට පස්සේ අතීතයේ පැත්තකට දාලා අනාගතයේ දැස බලන්න. මොකද කවදාවත් අපිට අතීතයට යන්න බෑ. අපි හැම වෙලේම අනාගතයට යමින් පවතින මිනිස්සු. හරිද? හරි. ඉතින් ඒ නිසා මේ මාස 6 ඇතුලේ උපරිම කැපකිරීම කරන්න, Tamanට ගැලපෙන පන්ති වලට සෙට් වෙන්න, Tamanට කළ හැකි උපරිම වැඩ ටික කරන්න. මොකද ජීවිතයේ කිසිදාක නොතිබුණු දෙයක් ලබා ගන්න ඔයා යන්නේ. හරි. ධනය, බලය, නිලය, උගත්කම ඔය සියල්ල වට ලැබෙන්න යනවා මේ පාත් එකේ හරියට ගියොත්. ඒතකොට ජීවිතයේ කිසිදා නොතිබූ දේවල් ලබා ගන්න නම් ජීවිතයේ කිසිදා නොකළ කැපකිරීම කළ යුතුයි. යකා බැඳගෙන වැඩ කරන්න වෙනවා මේ මාස 6. හරි. මොකද අනිත් ළමයි මාස 4ක් වැඩ කරලා ඉවරයි. පැහැදිලිද? ඒගොල්ලෝ මාස 10ක් රිවිෂන් එකක් ඇතුලේ ඔයාට තියෙන්නේ 6යි. ඒතර එයාලට වඩා දෙගුණයක් විතර වැඩ කරන්න වෙනවා. හැබැයි මේක පොසිබල්. පැහැදිලිද? රිසල්ට්ස් ආවට පස්සේ මම ඔය ගැන කියන්නම් කොහොමද මේක පොසිබල් කියන්නේ කියලා. මේක කරන්න පුළුවන් ඇයි කියන එක. ඔය මුළු සිලබස් එකම ආවරණය කරන්න මේක ඇතුලේ පුළුවන් මේ මාස 6 ඇතුලේ. හැබැයි ඔයා ජීවිතේ කිසිදා නොකල තරම් කැපකිරීම කරන්න ඕනේ. ඔයාගේ සැඟවුණු විභවය හොයාගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ ගැන අපි මේ රිසල්ට්ස් ආවට පස්සේ කතා කරමු. වැදගත් වෙන්නේ ඔන්න ඔය කාරණේ තේරුම් අරගෙන වෙලාව ඇති කියන එක තේරුම් අරගෙන වැඩ පටන් ගන්න එක. පැහැදිලි? බෑ පිස්සෙක් වගේ වැඩ කරන්න ඕනේ. හොඳ. ඒකට අපි කියන්නේ යකා බැඳගෙන වැඩ කරනවා කියන එක රිසල්ට්ස් ආවට පස්සේ ඒ සංකල්ප ටික පැහැදිලි කරන්න. හරි. ආයෙ ඇතිනේ මේ රිසල්ට්ස් තියෙන. හරි. දැන් සමහර ළමයි ඉන්නවා රිවිෂන් එකකට ආයෙ යන්න අදහසක් නැහැ. මොකද Tamanට එන්න නියමිත රිසල්ට් එක හොඳයි කියලා දන්න නිසා. පැහැදිලිද? මෙඩිසින් ඉන්ජිනියරින් හෝ Taman කැමති ෆැකල්ටි එකට යන්න බැරි වෙයි. හැබැයි රිසල්ට් එක හොඳ නිසා, හොඳයි කියලා දන්න නිසා පොඩ්ඩක් රිසල්ට්ස් එනකන් ඉඳලම විභාගෙ ලියන ළමයි ඉන්නවා. ඉතින් එයාලටත් ඔන්න මාස 6ක් තියෙනවා. හරි. මාස 6ක් පැහැදිලිවම තියෙනවා. සති 3කින් විභාගේ කල් ගියා. හරි. නොවැම්බර් 10 දැන් විභාගේ තියෙන්නේ. ඔක්තෝබර් 21 තියෙන්න තිබ්බ. ඒතර ඔයාට මේ B අකුරු ටික A අකුරු කරගන්න, A අකුරු ටික A+ පැත්තට අරගෙන යන්න. ඒ කියන්නේ 75 යන්තම් ඒකක් තිබ්බනම් 80 85ට අරගෙන යන්න ඔයා වැඩ කරන්න ඕනේ. මෙතනදී වෙන්න පුළුවන් නරක දේ තමයි දැන් ඔයාට A1යි B2ක් තිබ්බොත් පුතේ ඔයා මහන්සි වෙන්නේ B2කට. B2 A2ක් කරන්න. ඒක ඔයා හිතනවා ඒක ගැරන්ටීඩ් ඊළඟ පාර හම්බ වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ හොඳේ. ඒ නිසා වැඩි බරක් B2කට අදාළ සබ්ජෙක්ට් දෙකට දෙන්න ඕනේ. හැබැයි ඒක ලැබුණ ප්‍රතිඵලයටත් ඔයා යම්කිසි බරක් දිය යුතුයි. හරියට නිකන් අපි මෙහෙම කියමුකෝ. 35යි 35යි 30 වගේ එකක්වත් දෙන්න උත්සාහ කළ යුතුයි. පැහැදිලිද? එක්කෝ 25යි 37මාරයි 37මාරක්වත් දෙන්න උත්සාහ කළ යුතුයි. ප්‍රතිශත හැටියට ගත්තොත් අර ඒ තියෙන ප්‍රතිඵලය, ඒ ප්‍රතිඵලයේ තියෙන විෂය බල්ලට දාලා වැඩ කරන්න බෑ. මොකද අනිවාර්යෙන් එතකොට ඒක B එකක් වෙනවා. හරි. අනිත් දෙකේ වුණාට එතකොට ආපහු වැඩේ කචල්. හරි. ඉතින් ඒ නිසා ඔයත් වැඩ කළ යුතුයි. මාස 6ක් තියෙනවා. නැත්තම් වෙන දේ කියන්නම්. මෙන්න මේ જાතිය ළමයි ඉන්නවනේ. මේ જાතිය ළමයි ඉන්නවනේ.
ඒ අයට ඔයාව පහු කරලා යන්න බැරිද? මොකද ඔයා හිතනවා ගොඩක් ඉන්නේ මෙහෙම කට්ටියනේ. මං වගේ අය අඩුයිනේ. ඇත්තනේ. ඔයා ෆිසිකල් පන්තියකට ගියත් ඔන්ලයින් පන්තියකට ගියත් ඒකක් කිසියම් විෂයකට තියෙන රිවිෂන් එකකට එන ළමයි පට්ට අඩුයිනේ. පැහැදිලිද? ඒතර ඔයාට හිතනවා අඩේ මම තමයි ඩයල් එක මේක ඇතුලේ. හරි. ඒ නිසා මම ලොකුවට වැඩ කරන්න ඕනේ නැහැ. ඉන්නේ වැඩි හරියක්ම මේ SFC තියෙන ළමයිනේ එහෙම කියලා. හරි. එහෙම කළා ඔයා වැඩ කරන්නේ නැති වෙනවා. ඒක හරියට අර හාවගේ ඉබ්බගේ රේස් එක වගේ. ඔයාට වේගෙන් දුවලා ඔයා සෑහෙන ඉස්සරහා ඉන්නේ. ඔයා හාවා. ඉබ්බෝ ටික එහෙමීට එනවා. ඔයා බ්‍රේක් ගහලා බුදියා ගන්නවා. පැහැදිලිද? අන්තිමට ඇහැරිලා බලනකොට විභාගයට මාසෙයි 2යි. අර හැමෝම ඔයාව පහු කරගෙන ගිහිල්ලා ඔයා එතනමද? නෑ ඊටත් පල්ලෙහා. හාවනම් බුදියා ගත්ත තැන බුදිනේ. ඌ රිවර්ස් එකට ගියේ නෑනේ රේස් එකේ. ඔයා මේ රේස් එකේ රිවර්ස් එකට යන්නේ. පැහැදිලිද? මේ විභාගයක් කියන රේස් එක වැඩ නොකර හිටියොත් ඉස්සරහට යනවද? නෑ. එතනම ඉන්නවද? ඒත් නෑ. ආපස්සට යන්නේ. පැහැදිලිද? දුවන රේස් එකක්, බයිසිකලයක් පදින රේස් එකක්. ඒව බං නතර කරොත් එතනම ඉන්නවා. ආපස්සට යන්නේ නෑනේ. තේරුණාද? විභාගයක් කියන්නේ එහෙම එකක් නෙවෙයි. වැඩ නොකර හිටියොත් යන්නේ ආපස්සට. හිටපු තැනවත් ඉන්න බෑ. පැහැදිලිද? එතකොට කලිනුත් FS තිබිලා වැඩ නොකර ඉඳලා FS තියෙන ළමයින්ගේ ප්‍රතිඵල දැන් ඊටත් අඩුයි. ඒක හොඳට මතක තියාගන්න. මෙයාලත් එහෙමයි. හොඳේ මාස 4ක් වැඩ නොකර කියන්නේ පුතේ ඔයාට පරණ දේවල් මතක් කරගන්න තියෙනවා. ඒ වගේම B1 එන්න හේතු වෙච්ච දුර්වලතා ටික හදාගන්නත් අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඔයාටත් වැඩ දෙකක් තියෙනවා. හැබැයි ඔයාගේ කැපැසිටි එක වැඩි ඇති, ඔයාගේ දැනුම වැඩි ඇති, අමතක ඒවා මතක් කරගන්න එක මේගොල්ලෝ තරම් ඔයාට අමාරු වෙන එකක් නෑ ඒ නිසා. පැහැදිලි? ඔයාට පරණ දේවල් දැනන් හිටියනේ. දැන් තියෙන්නේ මතක නැති වෙච්ච එකනේ. ඒ නිසා මතක් කරගන්න එක අමාරු නෑ. හැබැයි ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි. මෙයාලා අලුතෙන්ම දේවල් ඉගෙන ගන්න ඕන ළමයි. තේරුණාද? ඒ නිසා ඔයාට වාසියක් තියෙනවා. හැබැයි ඔයා කම්මැලි හාවෙක් බවට පත් වුණොත් ඔයත් විනාශයට තමයි ඇදිලා යන්නේ පුතේ. හරි නේද? ඉතින් ওই ටික තමයි කියන්න ඕනේ. ඒ නිසා මානසිකව මේ තුන්ගොල්ල අදාළ විදිවලට ලෑස්ති වෙන්න. අපිට මේකෙන් එන ඉම්පැක්ට් එක ශුන්‍ය කරන්න බෑ. හරි? දුක් වෙන්න එපා. එහෙම කියන්න බෑනේ බා. අපි හැමෝම මිනිස්සුනේ. හරි? හැමෝටම මිනිස්සු හැටියට මේක දරා ගන්න වෙනවා. හැබැයි අපිට කෙනෙක්ගේ වියෝවක්, ශෝක පණිවිඩයක්, ඒ පණිවිඩේ එන්න නියමිත බව දැනගෙන හිටියොත් අපිට ඒක දරා ගන්න හැකියාව යම් මට්ටමකට හෝ ලැබෙනවා. නැත්තම් මානසිකව බිඳුවටම වැටෙනවානේ. ඉතින් බිඳුවට නොවැටි මේ ඉන්න සතා කලින් හිටපු එකාට වඩා හොඳයිනේ වැඩ කරගෙන යන්න. මෙයා දෙන්නම එකයිනේ. ඔයාට එතකොට nothing to lose. නැති වෙන්නට දෙයක් නැත. ඔක්කොම නැති වෙලා තියෙනවා. ඉතින් එහෙනම් මාස 6 ඇතුලේ වැඩ කරන්න. ප්‍රශ්නයක් එයි අවුරුදු 2කමාරකින් කරන්න බැරි වෙච්ච දේ කොහොමද මාස 6න් කරන්නේ වගේ. ඒව කරන්න පුළුවන්. කරන්න බැරි වෙන්න හේතුව වැඩ කරන විදිහ දන්නේ නැහැ. අනිත් එක ඔයා වැරදි පන්ති වලට යන්නේ නැති. අනිවාර්යෙන් ඒක එහෙම තමයි. මොකද ඔයා වැඩ කරන්න අකමැත්තෙන් අපතේක් වෙන්න බලාගෙන නෙවෙයිනේ පුතේ ඒ ලෙවල් පටන් ගත්තේ. ටික කාලයක් යනකොට තමයි ඔයා මේ තත්ත්වයට ඇද වැටෙන්නේ. මොකද මේ විෂය ඇතුලේ ඔයාට ගේමක් ගහගන්න බෑ. පේපර් වලට ලකුණු නැහැ. ලකුණු නැති වෙනකොට හිතනවා මට නම් වැඩක් බෑ හරියට. මගේ යවුල තියෙන්නේ කියලා ඔයා මානසිකව වැටිලා තරඟෙන් ඉවත් වෙනවා. ඒතර තරඟෙන් ඉවත් වූ ශිෂ්‍යයෙක්. පළවෙනියට තරඟ කරන්න. කොහොමද තරඟෙට එන්නේ? කොහොමද තරඟ කරලා දක්ෂ ලෙස මේක දිනන්නේ කියන එක අපි රිසල්ට්ස් ආවට පස්සේ බලමු. ජය වේවා.